ඩිස්කෂන් එකේ අද පාර්ට් 2 කොටසක් වෙනවා සෙට් කරලා තියෙන්නේ. මම පාර්ට් 1 කොටස දැම්මා. ඒකේ ප්‍රශ්න 10ක් කතා කරා. අපි දැන් ඊළඟ කොටස දැන් ඊට අපි ඉතුරු ප්‍රශ්න ටික කතා කරගෙන යමු. ඕකේ. මේකෙත් ඒකේම ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්න. ඔයාලා ඒක කරලා ඊට පස්සේ විවරණය බලන්න. අද අපිට දාන්න දෙනවා 11 වෙනි ප්‍රශ්නේ තමයි ඔයාලා ගන්න තියෙන්නේ. ඒක බලන්න 11 වෙනි ප්‍රශ්නේ අංග සම කතාවක් තියෙන්නේ. පහළ දැක්වෙන ත්‍රිකෝණවලින් අංග සම ත්‍රිකෝණ යුගලය තෝරා අංග සම අවස්ථා ලියා දක්වන්න දෙනවා. පරිමම ත්‍රිකෝණ තුන අඳින්න කියන this part the PQR okay BC first part next size ඉතින් අංග සමය ගැන කතා කරොත් අපිට ප්‍රධාන වශයෙන්ම අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි තමයි පාපාපා පාදය අංග සම අවස්ථාව. ඒ වගේම තමයි පාදය කෝණය අංග සම අවස්ථාව. ඊට පස්සේ කෝණය පාදය අංග සම අවස්ථාව. කර්ණපා අවස්ථාව. දැන් බලන්න මෙතන මොන අවස්ථාවකද සමහරයන් කියලා අපි ඒකෙන් මේ වැඩේ කරමු. හරි. බලන්න දැන් මෙතන මේ කතාවදී කෝණ එක වෙන්නේ කියලා. එතන කෝණ දෙක කරලා ඉතින් 35 නම් මෙතන 35 නේ මේක 55 තියෙන්නේ. මෙතන 55 නම් වල මෙතන ගෙන්නන්නේ 35 කියලා. ඒ ත්‍රිකෝණයේ අගනුම එක ප්‍රතිශතයක් වෙනවා. එහෙනම් මෙතන 90 නම් මෙතන 55 නම් මේකෙන් එකතුවත් මෙතන 90 නම් මේකෙන් එකතුවත් 90ක් වෙනවා. එහෙනම් 90 55 ගන්න නම් මෙතන 35. එතන 35. හරි. ඕකේ. එතන 35 නම් එතකොට බලන්න මේ සමාන පාදයක් තියෙනවා තුනේම ඒ සමාන පාදය මේකද මේ අංශක 35 තියෙන සමාන පාදයේ සමක. එහෙනම් මේකේ අංශක 35 නෙමෙයි මේ අංශක 35 නෙමෙයි. අන්නේ පොයින්ට් එකකට ගන්න පුළුවන්. ඒ වුණත් මෙන්න මේක මම සජෙස්ට් කරන්න පුළුවන් මෙන්න මේකට අඳිනවා. හරි. එතකොට මෙතන බලන්න පාදයක් තියෙනවා. එතකොට කෝණයක් ගන්න පුළුවන්. ඊට අමතරව අනිත් කෝණයක් ගන්න පුළුවන්. ඒ මෙතන 50. ඉතින් ඒක කරන්නේ. ඒක පාදයේ කෝණයක් පාදයේ. සරි පාදයේ කෝණ දෙක තියෙනවා. එහෙනම් කෝපුපා හරියට අවුල අංග සම වෙනවා. ඊළඟට කියනවා PQR ත්‍රිකෝණය අංග XYZ ත්‍රිකෝණයේ අවස්ථාව කෝපුපා කියන එකට අංග සම වෙනවා. මේ තමයි අඳුර. කෝපුපායට අංග සම. හරි දැන් තේරෙන්නේ නැතිව අර මේක රිජෙක්ට් කරේ කොහොමද උන්ට කරගන්න මේක ගත්තේ කොහොමද කියන උන්ට කරගන්න. හරි. ඕක කොහොමද දාන්නේ? අපි දැන් ප්‍රශ්න. හතරයි ඉතින් ඉතින් සාධකයක් වන්දනවා අපි ගන්න. ඒවා බලන්න කොහොමද හදන්නේ කියලා එක සාධකයක් හොයලා තියෙනවා. එයාගෙන් කොහොමද අනිත් එක ඔප්පු කරගන්නේ කියන එක තමයි මෙතෙන්දී වගේ බලන්න තියෙන්නේ. හරි. මේක මම මේකෙන් පොඩ්ඩක් වෙනව ගන්නවා. ඒකයි ස්ක්‍රීන් එක. මෙයා තවත් එන්න මොකද තමයි මේකේ. එහෙනම් මෙතනත් මේ වගේ ප්‍රකාශනයක් ලියන්න පුළුවන් අපිට. මේ ප්‍රකාශනය ලියද්දි බලන්න මෙතන ලියලා මෙයාට ගුණ කරද්දි මෙන්න මේ උත්තරේ එනවා. පදපෙක් සමග. මේ 2x මෙතන දින එකට ගුණ කරද්දි 4x වර්ගයෙන් එනවා.
2x 4x වර්ගය 2x මෙතන තියෙන එක නැති ගොනු කරපුවා 4x වර්ගයට එන්නේ. ඒලා බලන්න කොහොමද ඒක හදාගන්නේ. එහෙනම් 4x වර්ගයක් එන්න නම් 2x තවත් 2x කින් ගුණ වුණාම 4x වර්ගයක් එනවා. 2x ගුණ 4x වර්ගයක් කරන්නේ. එහෙනම් මෙතන තියෙන්නත් ඕනේ 2x තමයි. ඊළඟ බලමු යටේ. මෙතන හදලා ඍණ 2x. හැබැයි මෙතන තියෙන්නේ ධන 4x. එහෙනම් ඍණ 2x තියෙන ධන 4x හැදෙන්න නම් මෙතන තව සෙට් කරනවා ධන 6x එකක්. මෙතන මේ අන්තිම උත්තරේ ධන 4x වෙනවා නේද? මෙතන ධන 6x එක ඇතුළේ තිබ්බොත් මේ අතර සුළු වෙලා ධන 4x එක හැදෙනවා. අපිට ධන 4x යන්න ඕනේ. එහෙනම් ඔයා දැන් try කරන්න ධන 6x එක කරගන්න. එහෙනම් මෙන්න මේ ධන 2x කියන ගුණයෙන් මුත් වෙනවානේ ධන 6x එක කරනවා. ඒක ධන 2x ඉතින් ධන 6x දෙන්න අනිවාර්යයෙන් මෙතන ගුණයෙන් ධන 2. එහෙනම් දෙවරක් 6යි 6යි කතාවක් කියන්නේ 6යි x එක. ඕකේ. එහෙනම් එතන ඕකේ. මෙතන ඍණ 2x ඇලිච් එකෙන් මෙතන ධන 6x එක කියලා මෙතන ධන 4x එනවා. අන්තිමේ මේක. සුළු වෙලා උත්තරය වෙන. එහෙනම් මෙතන පාඩු දෙක වෙන්නේ. පාඩු දෙක වෙන 2x කියන එකයි. 2x ගන්න. සෝටට දාන්න. ඔය විදිහට ගමු. නැත්නම් වල මේක සාධකෝට කඩලා ඒව ගන්නත් පුළුවන්. ඒක යනවා වඩා මම හිතන්නේ මේක මේ දැන එක පොඩ්ඩක් ලේසි වෙනවා. මොකද නැත්නම් වර්ග තවදී කියලා යයි. ගන්න හතර ඉවර කරද්දී. හරි. මම දැන් හිතන්නේ සාධක. හරි. අපි ඊළඟ ප්‍රශ්නය දත්ත ගැන කතාවක් කියලා විවිධ දත්ත කියලා දැන අහලා තියෙනවා. හරිද? ඕකේ. පහළ දැක්වෙන දත්ත අතරින් විවිධ දත්ත තෝරා යටින් ඉරක් අඳින්න තමයි. ඒතුළව දැනගන්න ඕනේ මොකක්ද විවිධ දත්තයක් කියන්නේ කියන එක දැනගන්න ඕනේ. දැන් ওই දත්ත කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්නවා සම්බන්ධික දත්ත විවිධ දත්ත. හරි දත්ත ප්‍රධාන කොටස් දෙකකට ගන්නවා. මේ කතා කරන්න 13 වෙනි ප්‍රශ්නේ. ඔබට නෝට් එකක් දෙන්න හිතන්නේ. දත්ත කියන ප්‍රධාන කොටස් දෙකකට ගන්නවා. සම්බන්ධික දත්ත විවිධ සම්පතික තත්ත්වයක් කියලා කියන්නේ යම්කිසි අගය පරාසයක් තුළ මේ පූර්ණ සංඛ්‍යා නැතුව දශම සංඛ්‍යාවක් තියෙන පුළුවන් ඒකට අපි කියනවා සම්පතික තත්ත්වයක් කියලා. ඒ කියන්නේ ගහක උස, ළමයෙක් උස, ඒක ගත්තොත් තියෙන සෙන්ටිමීටර වලින් මේ 152.3 එහෙම වගේක් ඉන්න පුළුවන් 5.5යි 6යි අඩි වලින් ගත්තොත් අර එහෙම උස වෙනස් වෙන්න පුළුවන්. අර දශම තියෙන්න පුළුවන්. අර දශම තියෙන්න පුළුවන් ඒකට අපි කියනවා සම්පතික තත්ත්වයක්. විවිධ තත්ත්වයක් කියලා කියන්නේ එහෙම දශම නැති සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාව විතරක් තියෙන්න පුළුවන් ඒවට. යම් කිසි ඉස්කෝලේ ඉන්න ළමයිගේ දශම තියෙන දැන් අන්න එහෙම වට අපි කියනවා විවිධ තත්ත්වයක් කියලා. සංඛ්‍යා තත්ත්වයෙන් දශම තියෙන්න පුළුවන් ඒවට. මේ උදාහරණයක් අගයන් දැම්මොත් තමයි කියන්නේ 2.1 15.8 වගේ කරන්නේ. විවිධ තත්ත්වයක් කියලා කියනවා තේරීම පූර්ණ සංඛ්‍යා 5 අරගෙන ඉතින්ම විවිධ පිටින් අගයක් තියෙනවා. ඒවට අපි කියනවා විවිධ තත්ත්වයක් කියලා. අයින මෙතන දිග තියෙනවා බලන්න විවිධ තත්ත්වය මොකක්ද කියලා. ගසක උස දශම වෙන්න පුළුවන්. පන්ති විසින් ළමයි ගන්න. හරි. පන්ති විසින් ළමයි ගන්න දශම වෙන්න බැහැ. හරි. එයා දශම වෙන්න බැහැ. එයා අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. කැපල්කාරයේ දින ලැබෙන ලිපි සංඛ්‍යාව. ලිපිත් දශම හම්බෙන්න බැහැ. ඒ කියන්නේ ලිපි කෑලි හම්බෙන්න බැහැ. සම්පූර්ණ ලිපි තමයි හම්බෙන්නේ. ඕකේ දෙකයි. විදුලි බල්බේ ආයතන. ඒක දශම වෙන්න පුළුවන්. දැය එකමාරක් අර එහෙම ගන්නත් පුළුවන්. දවස් එකමාරක් අර එහෙම දවස් මාස එකමාරක් අර එහෙම දශම වෙනවා. එතකොට ඒ හින්දා මට මෙතන උත්තරේ දෙන්න 2.3 2.3 තමයි අපිට මෙතන උත්තරය දෙන්න. මේ ගැන පොඩි මොන නෝට් එකක් දාගන්න සම්පූර්ණයෙන්ම මේක. ආහතන ප්‍රශ්නේ කොහොමද කරන්නේ?
එනම් කතාවක් කියනවා මේක අනිවාර්යෙන් ලම්බකයක් වෙන මොකද මේ සමච්ඡේද කියලා දෙන්නේ මේ රේඛාව සමච්ඡේද කියලා දෙනවා. සමච්ඡේද රේඛාව සමච්ඡේද කරන අනිවාර්යෙන් ලම්බකයක්. ඒකවා මෙතන අනිවාර්යෙන් ලම්බකයක් කියන තේරුම් ගන්න. අනිවාර්යෙන් අත බලන්න මේකේ අරේ ධාතු වෙනවා. ටිංගල් දානවා කියන ධාතුවේ ඕබිට් ඒ කේන්ද්‍ර දෙක පරිධිරයේ දුර. ඒ වගේම කේන්ද්‍රය වුණු AB සමාන 24යි නේද? AB 24 කියන බව මේ සම්පූර්ණ වෙන එක කැලලා දුර. සමාජයේ කැලලා තියෙන අපේ නෝන පරිගණනයේ තියෙන ඔයාලා මම මේක පොඩ්ඩක් මෙහෙම අදින්නද? එහෙම කැලලා නෙදී. මෙතන 13යි මෙතන 12යි මේක වන්ති. ඒක මේ වන්ති. ඉතින් මොකක්ද? ඔයා දැක ගම දක්වන්නේ කවුද? පයිතස් තමයි. පයිතස් කියන්නේ කරණයේ වර්ගය සමානයි ඉතිරි කාල දෙකේ වර්ගයන්ගේ එකතුව. ඉතින් ගාලා ගන්නයි තියෙන්නේ. දැන් කරණය කියන්නේ ඍජුකෝණ ඉස්ලෙන් කියන එක. එහෙනම් 13 වර්ගය සමානයි 13 වර්ගය සමානයි 12 වර්ගය කියන x. x කියලා මම ගත්තේ OD ට. දැන් x වර්ග වලම තියෙන 169 න් අඩු ගන්න 134. 12 වර්ගය කියන්නේ 134යි 13 වර්ගය කියන්නේ 169. ඒකට මෙතන එන උත්තරය 25යි. දැන් දෙපැත්ත වර්ගමූල ගමු x වර්ගය වර්ගමූලයට මෙතන කියනවා x කියලා 25න් 5 වර්ගය. මොකද 16 ලා ගියාම x වෙනවා 5. සෙන්ටිමීටර. මේ තමයි උත්තර දාගන්න. හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නේ. හරි. 12ක වැට් බද්ධ සමග භාණ්ඩයක් ගෙනට ගැනීම සඳහා සුරංගට ගෙවන සිදු මුදු මුදල 16800. වැට් බද්ධ ලෙස අය කර ඇති මුදල සුරංග වේ. 12ක වැට් බද්ධ සම භාණ්ඩ මෙති කියන සුරංගට ගෙවන සිදු මුළු මුදල තමයි මෙතන තියෙන්නේ 16800යි. වැට් බද්ධ ලෙස අය කර මුදල විතර වෙනවා. පොයින්ට් එක තේරුම් ගන්න. තරකෙන් එක ලස්සන ගන්න පුළුවන්. දැන් මම 112 නේ බද්ධ වැට් බද්ධ. ඒ කියන්නේ 100ක් වටන භාණ්ඩයක් ගත්තොත් මෙයා බද්ධ දෙන රුපියල් 12ක් වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම කියලා දෙනවා 112. 100ක් ගත්ත භාණ්ඩයකට 12ක් දෙවන්න ඕනේ. එතකොට මෙයා දෙන්නේ ඔක්කොම 112. හරි. එහෙනම් මෙතන අපිට කියලා තියෙන තේ මුළු මුදලන්නේ. මෙයා මොකක් හරි භාණ්ඩයක් කරන් දෙන x කියලා ගානක් තියෙන. ඒකට දැන් අඳුන ගාලා දෙන්නේ 16800. අපි මේක නෙමෙයි අහලා තියෙන්නේ මෙන්න මේ බද්ධ කීයට. බද්ධ තමයි අහන්නේ. ඕකේ. පොයින්ට් එකෙන් බලන්න. එහෙනම් මට මෙතන තරකයක් දාන්න පුළුවන් නේද? ඔයාලට මට මෙතන හොයාගන්න පුළුවන් කොච්චර ගෙවනාද කියන එක කොහොමද ගත්තනම් බලන්න. 112ක් ගෙවලා තියෙන්නේ කොච්චර වන්න භාණ්ඩයකටද? 100ක් වන්න භාණ්ඩයකට. එහෙනම් මම බලන්න 16800ක් ගෙවන්නේ කොච්චරක් වන්න භාණ්ඩයකටද? ඊට මෙතනින් එන උත්තරෙන් මෙතනින් මේ උත්තරෙන් මේකෙන් එන උත්තරය අඩු කරලා දාන්න. ඔයාලට උඩ මෙයා හොයාගන්න. හරි. ඔයාලා බලන්න කාලේ 112ක් ගෙවලා තියෙන්නේ කොච්චරක් වන්න භාණ්ඩයකටද? 100ක් වන්න. එහෙනම් මම බලන්න 16800ක් ගෙවන්නේ කොච්චරක් වන්න භාණ්ඩයකටද කියලා. එතන සුළු නම් බලන්න 112 168ට මෙතන දෙන්නේ දෙකෙන් කවන්නේ එතන 5යි එතන 6යි එතන 8යි සෝරි 8යි එතන 84යි එතන බලන්න 5යි 4ෙන් ගන්නවානේ 4ම එකයි 16 7යි එතන 4 2යි 4 2යි 7ෙන් ගන්නවා 4 2යි 4 2යි එතන මෙතන තියෙන්නේ 100 වතාවක් 300 දෙදීම 2යි කියන එක ඔකම දෙකෙන් වෙනවා 50ක් වෙනවා උත්තරය වෙන 3යි 7 3 15000ක් වන්න භාණ්ඩ තමයි මෙන්න මේ 16800 ඉවර දෙන්නේ අපි මැට් එක ගන්න නම් මැට් මුදල් ගන්න පුළුවන් 16800 ओके ඔන්න විදිහට හදන්න ඔබ තව ප්‍රමෝට් කරන්න පුළුවන් ඔයාලට තව අයිඩියා එකක් එනවා මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්
ඕක එක ක්‍රමයක් විතරයි. අපි ඊළඟ ප්‍රශ්නයට. හරි ඕක අපි ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට. ඉස්ම කතාවක් තියෙනවා. විජුකෝණේ මූල තත්ත්වය විශ්ලේෂණය. මොනවද තියෙන්නේ? ඉතාලි පාදයෙන් ත්‍රිකෝණ විශේෂ මිනුම් අනුව එහි එකිනෙකට වෙනස් මුහුණත් දෙක දල සටහන් දෙකක් මිනිසයිද දක්වනවා. ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන එක වෙනස් මුහුණක් තියෙක දල සටහනක් දක්වනවා නේද? එකිනෙක වෙනස් මුහුණත් දෙක. අගයන් එකිනෙක වෙනස් වෙනවා. ආයෙත් බලමු. දැන් මේ පැත්තේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පැත්තේ එකක් 8යි මේ යටින් තියෙන එකක් 8යි. දෙකම සමානයි දෙක හරියන්නේ. ඒක මේක ගන්න ඕනේ. යට තියෙන පාදේ මට ගන්න පුළුවන් වුණා. මේ යට තියෙන පාදේ. හරි එකක් වෙනවා වුණා යට තියෙන පාදේ ගන්න පුළුවන්. 10යි 15යි. ඕනක් නෑ. එරවලු. දැන් 10යි 15යි. ඕන මේකට 10යි. මොකද 10යි සෙන්ටිමීටර්. මේකට 15යි. ඒක කරනවා මේක 15යි නම් මේක 15යි. හරි. අපට කියලා තියෙන මොකක්ද කියන්නේ? හරි. 10යි මේක 8යි. දැන් 8 කියලා දෙන්නේ මෙන්න මෙතන. මේකට. මෙතන කියන්නේ මෙතන එක දීලා තිබ්බේ. හරි මෙතන මේකත් 8යි මේකත් 8යි. සම දීපාදයක්. හරි. එහෙනම් මෙතන 15 වෙන මේ යට පාදෙත් 15යි. දැන් ඉතින් ටිකක් කවුද යන්න පුළුවන් නැත්නම් මෙතෙන් යන්න පුළුවන් එක. ඒකයි 15 සෙන්ටිමීටර. දැන් 8යි. මේක පාද. ඕකේ. ඒක තමයි 17යි. අපිට මෙන්න බෑ කොහොමද මේක 15 වෙන යට පාදෙත් 15ක්. මෙතන. ඕකේ. හරි. මම 17 චුට්ටක් තියෙන 18 ගිහින් එන්න. ඉඳ තියෙන ගන්න. 17 මම ආය කරන්න. 18 බලන්න. 2x වෙන 7 උඩයි ඔය සමානයි බිඳුව. මෙන්න මේ විසඳලා x ට ගන්න පුළුවන් විශාලම නිකිලීම් වර්ගයක් වෙනවා. විසඳන්න සමාන කිරීමක් කියන එක සුළු කරනවා විසඳන්න. x ට ගන්න පුළුවන් විශාලම නිකිලීම් වර්ගයක් වෙනවා. ඔක අනුසුළු කරමු. සමාන කිරීමක් තියෙන ප්‍රශ්නයක් වගේ සුළු කරලා. මේ පැත්තට 7 යනවා. ඍණ පදයක් මේ පැත්තට ධන පදයක් වෙනවා. දෙපැත්තෙන් දෙකෙන් ගන්න. x ට මොඩල් සමානයි. අතයි 7 දෙකෙන් ගන්න 3.5. x की आगे है 3.5 में पड़ा है ना नेक्स्ट का तो आ गया समा x का क्या कि आगे में ले आऊंगा ना 3.5 छोटे है पूर्ण संख्या अपने तो මේක සමාන වෙන්න පුළුවන් අපිට මේ පූර්ණ විශාලම නිකිරමේ සංඛ්‍යා විසඳවන්න නිකිරයක් කියලා කියන්නේ ධන වෙන්න ඕනේ. ඒක මෙතන තියෙනවා නිකිරය 3 2 1 කොහෙද යනවා? මේ විශාල නැත්නම් 3 විතර ගන්න. එක්ස්ට්‍රා කරනවා විශාල නිකිරේ. නිකිරේ 3 ඒකත් ඒකට
වඩලා මදිනු පෝස්ට් වීඩියෝ පෝස්ට් කරලා නෝට් එකක් දාගෙන වැඩේට මම රතෙන් අපිට යනවා 17 වෙනි එක. අනේ ලස්සනට යනවා. සමාපරේ දාන්න. और कोई जाम दे एरिया मदद देना मुझे नहीं बना ठीक बरो और रुपए देखे नहीं हो गए उड़ते वही सामान तेरा डीसी है अरे एक हफ्ता ना या गया ना होगा एसीबी इसे बाहर एसीबी है नहीं इसे ओडीसी अभी सान ओडीसी इन में कौन होगा वो एक्स ओडीसी वाला भी था वहाँ पे ओडीसी और एंड के लिए अनुभव को देते हुए ना मैंने बनाया है तो थोड़ा वेला दिन और बाला में उधर एक अनुभव है नहीं अरे मेरे पॉइंट ये भी मेरे उत्तर करने का බලන්න මෙතන අනිවාර්ය සමාන්තර රේඛාවක් තියෙන නිසා සමාන්තර රේඛාවක් තියෙන කෝණ ඒක අර ටින්ගල් උඩට එන්න ඕනේ. හරි. ඒතර සමාන්තර රේඛාවක් අතර හැදෙන ප්‍රධාන ශිලා දෙන ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිශ්‍ර කෝණ. ඔන්න ඔය තුන උඩට එන්න ඕනේ. ඒක මෙතන සෙට් කරගන්න ඕනේ. මේ බලනකොට මෙතන x ගන්නවට තරම් ගන්න දේවල්. මෙතන අර ත්‍රිකෝණයක පාදයක් දික්කින සැදෙන බාහිර කෝණ කියන කතාව දාන්නත් පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ ත්‍රිකෝණ ගත්තොත් මේකට බාහිරින් දින කෝණ තමයි x. ඒවලුත් මම මේක හදාගත්තු මට ගේම හදන්න පුළුවන්. ඒක කරන්න බලන්න. පුළුවන් නේද? මෙන්න මෙතන සමාන්තර රේඛාවක් තියෙන්නේ මෙන්න මෙතන. ඒකාන්තර කෝණයක් කරනවා නේද? ඒකාන්තර කියන්නේ z කෝණය හදිනවා. මෙන්න මෙතන හැදෙන කෝණය. මෙන්න මෙතන එකක් තියෙනවා නේද? ඒවලුත් මෙන්න මෙතන තිබුණා. තව එකක් තමයි මෙන්න මෙතන අපිට නිර්මාණය කරනවා. අපි කතා කරනවා එකම කන්දේ කෝණ කියලා. එකම ආකාරයක් තියෙන එකම කණ්ඩේ කෝණ වල මෙන්න මේ කෝණ දෙක හැම වෙලාවෙම සමානයි කියලා කතා කරනවා. ඔන්න ඔය තීරයක් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණොත් එන්නේ එකම ආකාරයක් තියෙනවා. මේ 25 නම් මෙන්න මෙතන 25යි. ඒ වුණොත් එන්නේ ත්‍රිකෝණයේ පාදික නිසා බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුන සමානයි. අපිට කියනවා x සමානයි 25 x සමානයි 25. මොනවද කියන්නේ? පොඩි ගානක්. හරි ජ්‍යාමිති තියරිය දාන්න නැත්තම් බලන්න බෑ. මට ඒක ජ්‍යාමිති තියරිය ටික වුණා. ජ්‍යාමිති තියරිය මම ආයි බලන්න. ඒකට කොට දාන්න. අපි ඊළඟට යමු 19 වෙනි ප්‍රශ්නයට සමාන්තර ශ්‍රේණි ගන්න. සමාන්තර ශ්‍රේණි. පළමු පදේ හා සමාන්තර ශ්‍රේණි 12 වෙනි පදේ 4 නම් පොදු කරනවා. ජෝගලා කියලා තියෙන්නේ පළවෙනි පදය 7යි. ඊට අපිට දීලා තියෙන්නේ පළවෙනි පදේ 7යි. 12 වෙනි පදේ තමයි දෙක තියෙන්නේ. ඒක 4යි. මේ දීලා තියෙන්නේ 12 වෙනි. ඒ කියන්නේ n සමාන 12. මේකේ n සමාන 1. ඕකේ. අපෙන් පොදු අන්තරයක් ගන්න. බලන්න මේ කොහොම සම්බන්ධ කරනවා ගන්න කියලා. ඕනා බලන්න අපි සමීකරණේ තියෙන්නේ tn සමානයි ඉඳන් n එකයි. ඔගෙන් තමයි ගේම ගහන්නේ. x දෙන විදිහට වැඩන්නේ නැහැ. දැන් මොකද x එන් දැන් කතාවක් මොකක්ද කියලා නෑ. දැන් tn එකෙන් ගේම කරනවා. මට දැන් දත්ත දෙකක් දෙන්න තියෙනවා. ඕක ඇක්චුලි මොකක් හරි කරන්න පුළුවන් කියලා බලමු. මට පුළුවන් නේද මේ පළවෙනි දත්තේ ආදිශ වල බලමු මොකක්ද වෙන්නේ කියලා. n සමාන 1. ඊට t 1 කියලා කියන්නේ 7. ආරම්භ පදේ කොහොමද 7යි. ධන n එකයි 1 ඍණ 1 d. ඒතර මෙතනින් ඉතින් උත්තර වලට ගන්න බෑ. මෙතනින් වැඩක් වෙන්නේ නැහැ. මේක වැඩක් වෙන්නේ. මේක නේද සරලව n සමාන 1ට. ඒ මෙතන මේක බිඳුව. එතන d ඊට උත්තරයක් ඉන්නේ නැහැ. හරි. මෙතන බිඳුවක් තමයි වැඩක් වෙන්නේ. එහෙනම් අපි යමු n සමාන 12 කියලා. ඉතින් මොකද කරන්න බලමු. එතන 40 සමානයි ආරම්භ පදේ 7යි. ධන 12 ඍණ 1 d. හරිනේ. මේක නොදන්නා පදේ තියෙන d විතරයි. දැන් මේකෙන් d උත්තර ගන්න වැඩි හරියි.
හරි ඔය මොනවාරි කරලා බලන්න. එතකොට උත්තරයක් ගන්න මේක පුළුවන්. හරි නිකන් ඉන්නේ නැතුව මොකක් හරි අර තියෙන එක සමීකරණය හරි එනම් ඒකට ආදේශ කරලා හරි මොකක් හරි කරලා බලනවා නේනවා. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. අර වරදින්න හරි try කරන්න. එතකොට ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. හරි. දැන් මේකේ මොකක් එකක් වුණා නම් අපි වැඩි ඉවරයි. දැන් මොකුත් තුන්නේ නැහැ. ඒකයි මම දෙලින් කිව්වේ. හරි. එහෙනම් මේ 4න් 7ක් අඩු කරන්න. එතකොට මට උත්තර එනවා 33යි. 12 එකක් කියන්නේ 11යි D. දෙවැත්ත 11යි බෙදමු. ඊළඟට D සමානයි 3. උත්තර එනවා D සමානයි 3. එකක් දාගන්න. ඊළඟ විශේෂ ප්‍රශ්න. මෙන්න මෙතන 3යි කියලා දීලා තියෙනවා. මෙතන 8යි කියලා තියෙනවා. මෙතන 2යි කියලා තියෙනවා. මෙතන AB රේඛාවයි. අපේ මේකේ අන්තක්කණ්ඩ අනුක්‍රමයෙන් දාන්නේ. අපේ ගානේ AB රේඛාව අනුක්‍රමයෙන් දානවා. අනුක්‍රමයෙන් දාලා තියෙන්නේ. අපි ඊට ටිකක් හොයලා දාමු මේකේ. වර්ණම් කියලා දෙනවා මේ තැනකදී. මේ තැනක් කොහොමද කරන්නේ? හරි. අනුක්‍රමණය කියන මේක අනිවාර්යෙන් y සමානයි mx ධන 100 පරිපස්ථාපය. අනුක්‍රමණය කියන්නේ පුළුවන් y කණ්ඩායම් අන්තරේ දෙන x කණ්ඩායම් නේද? එනවා කණ්ඩායම් දෙයක් පාගන්න. ඔතනින් ඒක ආදේශ කරලා y කණ්ඩායම් අන්තරේ දෙන x කණ්ඩායම් අන්තරේ අනුක්‍රමණය කරන්න පුළුවන්. දැන් මෙතන x කණ්ඩායම් මේ අනුක්‍රමණය කණ්ඩායම් ලියා ගන්න පුළුවන් e කියන ලක්ෂේ 3 8. මේකේ කණ්ඩායම් ලියන්න පුළුවන් x කණ්ඩායම් බිඳුව y කණ්ඩායම් දෙක. දැන් මොන දේ පාවිච්චි කරනවා අනුක්‍රමණය කරනවා. දැන් m සමානයි y කණ්ඩායම් අන්තරේ මොන දෙයක් ගණන් ගන්න 8 ඍණ 2 ඊට පස්සේ 3 ඍණ 2. ඔය අනිවාර්යයෙන්ම දැන් මතක තියාගන්නවා y පටන් ගන්න මේ පැත්තෙන් නම් x පටන් ගන්න තුන එතන ඉන්න. ඔය y මෙතනින් පටන් ගන්න x මෙතනින් මේ පැත්තට අලු කරන්න එපා. ඒක මොනවද වැරදි. ඔබ තැන් දෙක මාරු වෙනින්ද උත්තරේ වෙනස් වෙනවා. හරි අනිවාර්යයෙන්ම y පටන් ගන්න තැනින් x පටන් ගන්න ඕනේ. 8ෙන් 2 කියව 6යි මෙතන 3යි උත්තරේ නම 2යි. දැන් අනුක්‍රමණය දෙකයි අන්තක්කණ්ඩේ වල තියෙන බලමු. අන්තක්කණ්ඩ කියන්නේ ශ්‍රිතයෙන් y අක්ෂයට යන තැන y කණ්ඩායම. ශ්‍රිතයේ y අක්ෂයට යන්නේ මෙතනින් එතනදී y කණ්ඩායමේ දෙකයි. C සමාන දෙක. එහෙනම් මට අපේ සමීකරණ පොඩි දානවා. ඒ තමයි ඉස්සරහ C මෙචාර නැහැ. 2යි දාලා දෙක. එතකොට ඔන්න ඒක මට උත්තරේ ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි යමු අපේ අන්තිම ප්‍රශ්න පහට 21 වෙනි ප්‍රශ්නේ නේද? හරි බලමු. දැන් 21 වෙනි ප්‍රශ්න බලන්න කියලා තියෙන ABCD කියන සමාන්තර රාශියද? හරි ඕකේ. BDAB DAB කියන්නේ DAB කියන්නේ මේක සමච්ඡේදය. ඒ කියන්නේ මේ දෙන විශාලත්වය සමානයි. සමච්ඡේදය කියන්නේ මොන සමච්ඡේදය? සමාන කොටස් දෙක දෙන්න තියෙනවා. කොහොම එකක් y කියලා ගන්නවා. එවෙන් තමයි අපිට කියලා තියෙනවා BCD 70යි. BCD 70 70 අපෙන් ගන්න AEC කියන්නේ මෙන්න මේක. මේවා බලන්න ඕනේ එතන යන්නේ කොහොමද? අපිට පොයින්ට් එක අල්ලන්න පුළුවන් මුලින්ම මෙන්න මෙතන කියලා දෙනවා කෝණ සමාන්තරය. අනිත් ඒවාගේ සමාන්තරාශය කියලා දෙනවා සමාන්තරාශයක සම්මුඛ කෝණ සමාන. ඒ කියන්නේ මේක 70 මේ කෝණෙත් 70. එහෙනම් මේක y එකක් තියෙන්නේ 72 කට බෙදන්න ඕනේ දැන් 35. ඒක ඇල්ල 35. හරි. මේ බලන්න කොහොමද පොයින්ට් එක ගන්නවා. මේ x වලට ලියන්න පුළුවන් නේද මේ? මේක ත්‍රිකෝණයනේ. ADE කියන ත්‍රිකෝණයනේ. මම ඒකට කරන්නේ. ADE කියන ත්‍රිකෝණයනේ. x කියන්නේ එළියෙන් තියෙන්නේ. මෙතන දැන් 35. මේක ත්‍රිකෝණයක පාදයක් දිගේ තියෙද්දි බාහිර කෝණය නේ තියෙන්නේ. ත්‍රිකෝණයක පාදයක් දිගේ තියෙද්දි බාහිර කෝණය නේ x වෙනකම්. දැන් ඒක සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණ අතර වැඩි කොච්චර. ඒක හොයන්න try කරන්න. මෙතන සමාන්තර එකක් තියෙනවා. සමාන්තර එකක් තියෙනවා D ඔය මතක් වෙන්න ඕනේ.
අනුරූප කෝණ දෙනවා මිත්‍ර කෝණ දෙන එක අන්ත කෝණ. මෙතන යනවා පාවිච්චි කරනවා මිත්‍ර කෝණ. මෙයා 70 වයින මෙතන 110. මිත්‍ර කෝණ කියන්නේ මොකද්ද? මෙහෙම තියෙන කෝණ දෙක එකතු 180ක් වෙනවා. එතන 110 නම් මේක සමාන්තරශාරීද මෙතන 180. එහෙනම් හරිද? දැන් x මට ගන්න පුළුවන් 110 දන් 35. 145. 145. හරි ඕක තමයි. ඒ සම්බාහිතා කැලලා තියෙනවා මේකත් වගේ. දෙන්නේ ගන්න සම්බාහිතාව. බෑගයේ එකම වර්ගයේ සුදු පාට හා කළු පාට බබළු 15ට වැඩි 20 අඩු සංඛ්‍යාවක් තියෙනවා. එයින් සුදු පාට බබළුවක් ලෙන සම්බාහිතාව 3න් 2යි. එහෙනම් බෑගයේ තියෙන කළු පාට බබළුවක් හැමෙන්න පුළුවන් සම්බාහිතාව. මේක තියෙන්නේ සුදුයි කළුයිලු. මේව දෙක තියෙනවලු 15යි 20යි අතර ප්‍රමාණය. රගයක් කියලා නෑ. තරක කරලා යන්න ඕනේ. ඒ කියන්නේ එක තියෙන ප්‍රමාණ 15 16 17 18 19 20 ඔය ටික ගන්න තියෙනවා. මේ දෙක අතර ප්‍රමාණයක් තියෙන්නේ. හරි දශම තියෙන්න බෑ. ඒ වයින් තමයි සුදු පාට බබළු වලින් සම්බන්ධ 3න් 2යි. සුදු පාටයක් ලැබෙන සම්බන්ධ 3න් 2යි නම් නිල් පාට කළු පාටයක් ලැබෙන සම්බන්ධ 3න් 1යි. හරි 3න් 1යි. හරි. අපි ඔක්කොම වලට එන මේ ටිකෙන් එකක් වෙන්න ඕන කියලා කියන්නේ. හරි. ඔයා බලන්න මේකට එක සෙට් වෙන එකක් මොකක්ද කියලා. හරි. 15ට වැඩි තියෙන්නේ. 15ට වැඩි කියලා තියෙනවා නම් මේ 15 වෙන්නේ නැහැ. 20ට අඩු කියලා තියෙනවා 20 වෙන්නේ. එහෙනම් එන්නේ 16 ඉඳන් 19ට කියන සෙට් එක. 15ට වැඩි 20ට අඩු. හරි. එහෙනම් බලන්න මේ ටිකෙන් මේ කියන්නේ මෙන්න මේක. තුනෙන් එක කියන එකනේ කළු වලට අදාළ වෙන්නේ. මේ තුන කියලා දෙක තියෙන අර ඔක්කොම පද්ධතියේ තියෙන ඔක්කොම බෝල ගන්නනේ. හරි. ඔක බෙදපුවානේ අපි ගන්න. එහෙනම් මේ තියෙන බෝල ගන්න තුනෙන් බෙදෙන එකක් අනිවාර්යෙන් වෙන්න. එහෙම තුනෙන් බෙදෙන එකට තියෙන කවුද? 18 විතරයි. 18 විතරයි. ඕකේ. 18 විතරයි තියෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මේ 3 කියන්නේ 18. අපිට ඕනේ එකක්. එන එකක් ගන්න පුළුවන් මට 18 තුනෙන්. එහෙනම් කළු බෝල දෙනවා. අරකේ දාන්න වෙනවා අර තුනෙන් බෙදෙනවා කියන කන්සෙප්ට් එක. ඒක කොහොමද බෙදෙන්නේ? ඉතින් තමයි. ඕකේ. හරි. 23 වෙනි එකත් මම චුට්ටක් තියලා 24ට යන්නම්. 24 කරලා 23ට ඉඳ මත. හරි. පරිමාව 2310ක් වන සිලින්ඩරයක උස 15යිලු. එනම් මේක AC පතුලේ හරිය. සිලින්ඩරයක් උස 15යිලු. දැන් ඔය සිලින්ඩරයක පරිමාව ගන්න පුළුවන්. ස්ක්‍රීන් මතක තියෙනවා ගන්න. IR වර්ගයේ H. ඔය ගන්න 2310යි. හරි. අරේ තව ගන්න කියන්නේ මේව 7 ඉන්ච් දෙක ගන්නවා. R වර්ගයේ H 10. හරිනම් මේ බිඳුව කැපිටනවා. ඒවට 230ක ඉන්නේ. 11න් යනවා 11 2යි 11 2යි වාට 100. හරි. එහෙනම් මට R වර්ගය ලියන්න පුළුවන්. මෙතන තියෙන 2යි R වර්ගය 7. ඕකේ. කොහොම දැන් R වර්ගය ගන්න පුළුවන් මට 100ක වතාවක් 7 මෙතන 2. හරි දුන්නේ. ඔක 10 කියන්නේ සෝඩ 10යි 5ක්. ඒක කරලා මට V ගන්න පුළුවන් 5R වර්ගයේ H. මෙතන 2310යි 10 ගැන ඉඳලා 15 එක. දැන් 722යි අර R වර්ගයේ උස 15 15. හරි. ඕකේ. එහෙනම් R වර්ගයේ තනි කර ගන්න බලනවා මේ ඔක්කොම කට්ටිය අයින් කරලා ගන්නවා. 7ෙන් බෙදලා තියෙන 7ෙන් ගුණ කරනවා මේ දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ දෙන්නෙන් බෙදලා දානවා. 2310 ගුණ කරනවා 7ෙන් බෙදලා දානවා දෙක 7 5 දැන් සුළු කරන්න පුළුවන්. සුළු කරලා දාන්න බලන්න.
මේක තුනෙන් කැපෙනවා 3 වරක් 5යි 3 වරක් 7යි එකක් ඉතුරුයි 11ට 23ට 3 වරක් 7යි 21යි දෙකක් ඉතුරුයි 21ට 3 වරක් 7යි හරි පස්සේ එතන 11න් කැපෙනවා 11 වරක් 2යි 11 වරක් 7යි කැපෙනවා හරිතර මට පොඩ්ඩක් මෙතන තියන්න ආර වගේ එනවා 70 ගුණ කිරීම 7 දෙකීම 2 වරක් 15 10යි 2 වරක් 15 එන මේක නේද මොකද කරන්නේ ආර වර්ගය කියන්නේ 7 වර්ගය මෙන්න දෙක තුනක් දුන්නා ආර සමාන 7 මට කියන්නේ සෙන්ටිමීටර් මේ තමයි අතන මම මුලින් වැරදුනේ මම දැන් 15 දුන්නේ 10යි වගේ එතනින් 15 දාලා අපි ඉස්සෙල්ලා හරියට ගන්න ඕකේ අපි ඊළඟට 23 කරමු පතන ලාභෙක නෝට් එක දාලා 23 වෙනි ප්‍රශ්නයට යන්න කියලා හරි මෙන්න මේ විස්කම්බේ AB කියන විස්කම්බේ මේ තියෙන ආයන්නේ හරි ඕකේ ඒ වගේම අපෙන් ABD කියන 65 BCD එතන මෙන්න ඉතිරි කොහොමද මේකත් හරි ලේසි concept එකකින් ගන්න පුළුවන් අර මෙතනත් බලනවා දකින්න එක තමයි මේ තියෙන වැඩි එහෙමද එතන පොදු පාදයක් තියෙනවා එකම කණ්ඩේ කොන කතාව කරන්න පුළුවන් තමයි මෙතන හරියට තව එක පොයින්ට් එකක් වරකට වෙනවා අර්ධවෘත්තයක මෙන්න මේ ත්‍රිකෝණයක බෙදලා තියෙනවා මෙන්න මේ කොන අංශ 90 යනවා අපි දැන් මේක විස්කම්බ කියලා දිනන විස්කම්බ වෙනම මෙන්න මෙතන පොදන කොන අංශ 90 ඒ කියන්නේ 65 දාන එක සමාන අංශ කරනවා x සමානයි 65 කට කරන්නේ 10න් 5 5යි 8න් 6යි දෙක අංශ 20 හරි අපිට එකයි ඉතුරුලා තියෙන්නේ හරි කියන්න කරගන්න පොඩි එකක් ඉවර කරලා මට වෙලා මදිව පෝස්ට් කරලා ලියා ගන්න රයිට් නෝට් එක 25 රූපයක් වගේ දීලා දෙනවා මේක දාගන්න ඉන්ද්‍ර කණ්ඩයක් තියෙනවා ඒක ABO කියන්නේ දුරව රූපේ දැක්කන්නේ හරිය 12 සෙන්ටිමීටර කේන්ද්‍ර කණ්ඩකේ O සිට 12 සෙන්ටිමීටර දුරින් O සිට 12 සෙන්ටිමීටර දුරින් වන ඡේද O යා O පිට සමතුලිත පීලක්ෂ ස්වභාවයෙන් අවශ්‍ය නිර්මාණය සොයාගන්න තියෙනවා හරිය 12 ලෝ ඒ වගේ OA ට හා OB OB ට සමදුරින් පිහිටන පීලක්ෂ සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණය රේඛාවල් දරු කරන කඳුමුලදී මෙන්න මෙයාටයි සමදුරින් ලක්ෂ්‍ය කෝණ අගලක ගන්න තියෙනවා කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න. හරි. කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න එතනින් P ලක්ෂ්‍ය හඳුනා ගන්න වට පුළුවන්. කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න. මෙතන කවකටද චාපයක් වෙනවා. ඊට පස්සේ මෙතන කවකට තියෙනවා හිතකුවා. ඉතින් කවකටද මේක කරන්නේ. මොන සාමාන්‍ය ලක්ෂ්‍ය ගන්න පුළුවන්. ඒ වගේ දෙන සමදුරින් ලක්ෂ්‍යයක් දෙලා මෙන්න මෙතන ලක්ෂ්‍ය ඔය දේ තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන අපි 25ම කතා කරා. කලින් එකේ මම 10ක් කතා කරා. මෙතන දැන් 15ක් කතා කරා. නේද? CQ එකේ පිළි ප්‍රශ්නයක් ඉවරයි. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු වියෝගතර රචනාවට.